අද තමයි තේරෙන්නේ තරගේ. ඔයා බය නෑනේ. ඒ වුණාට ලිසියා මගේ අත් දෙක වෙවුලුණා. ඔයා බය වෙලා හින්දා. බය වෙලා නම් සෙල්ලම් කරන්න බෑ හරිද? ඒ වුණාට ඔයා මගේ තැනට වෙන කෙනෙක්ව ගත්තා නම් හොඳයි. ඩැරල් මේ අහන්න. ඇත්තටම ඔයා මේ සෙල්ලමට ගොඩාක් දක්ෂයි. අනික අපිට එකම ටීම් එකක සෙල්ලම් කරන්නත් පුළුවන් වෙනවනේ. I'm watching you. කවුද මන් දිහා බලන් ඉන්නේ? හොල්මන. මේ මැසේජ් එක ලියලා තියෙන්නේ හොල්මන. ලේඩි චේන්ගෙන් අලතුරු ඇගවීමක්. පරිස්සමෙන්. ඔයා බයයිද? බය? ඔය හොල්මන් කියනේම බොරු. මේක විහිළුවක්ද? මං හිතුවා හරි. ඔයා නේද කරේ? මම මොකටද ඒ වගේ දෙයක් කරන්නේ? ඔයා දන්නවද? මම මගේ කසින්ට ලියුමක් දාලා තියෙන්නේ. එයා දැන් කොයි වෙලෙක හරි රිප්ලයි එකක් යවයි. සමහර විට අද වෙන්නත් පුළුවන්. එතකොට මට පුළුවන් ඒ අස්කරපු තමයි ආද කියලා දැනගන්න. අනිත් එක තමයි අස්කරන්න හේතුවක් දැනගන්න ඕනනේ. ඩැරල් රිවර්ස් ඔයාගේ ගවුම ඒක මහගත්තද? ඒක මහලා නැත්තම් තරඟය ඔයාට තහනම්. ඔයා හිතනවාද මං එක මහගත්තේ නැත්තම් මෙතනට වෙලා වාඩි වෙලා ඉඳී කියලා මේට්‍ර? ගොඩක් හොඳයි. පස්සේ එන්නම් මං හරිද බලන්න. ළමයි හරියට වාඩි වෙන්න. ඔයා හිටියේ නැත්තම් මං අද ඉවරයි. අන්න ලියුම් ඇවිත්. මටත් ලියුමක් ඇවිත් තියෙනවද? ඔව් එකක් තිබ්බා. මගේ ලෙටර් එක රිටර්න් වෙලා? ඇයි එහෙම උනේ? කමක් නෑ. මට තියෙන්නේ අපහම එක යවන්නනේ. මෙන්න ඔයාටත් ලියුමක් තියෙනවා ඩැරල්. සැලි අපේ අම්මට වගේ අම්මවයි නංගිවයි මගදී හම්බ වෙලා. එයා හරි කියුට්. ඔයා මේ මට නැති නංගි කෙනෙක් ගැනයි කියවන්නේ. ඒත් ඉතින් මම ලියලා තියෙන්නේ ඔයා එහෙනම් හොයාගත්තා? නියමයි. මට ඕක අයියා කියලා දුන්නේ. ගුවෙන් හිතන්නේ මං ඒක කළා කියලා. ඔයයි ඔච්චර අර කටකාර ගුවෙන්ඩලින පයිඩර? කෝ ඉක්මන් කරන්න. නැත්තම් තරගෙට පරක්කු වෙයි. ඩැරල් ඉක්මන් කරන්න. පරක්කු වෙලා තියෙන්නේ. මේක කොහෙවත් හොයාගන්න නෑනේ. පෙමලා ටිකක් ඉන්න. සෝරි මං ටිකක් පරක්කු වුණා. හරි. කෝ යාළුවගේ ෂූස්? ඒ දෙක නැති වෙලානේ. මගේ සපත්තු දෙකත් අතුරුදහන් වෙලා වගේ. හරිම අපරාධේ. මං අද සෙල්ලම් කරන්නමයි හිටියේ. හරි එහෙනම් දැන් හැමෝම ග්‍රවුන්ඩ් එකට යන්න. කෝ හරි එන්න. ඔයා යන්න පාඩරන්. මට මේක දාන් සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි ඔය ෂූස් දාගෙන ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන්න බෑ ලෙසන්න පුළුවන්. ප්ලීස් පෙමලා. හරි. ඔයාලා එහෙනම් ගිහින් හොයාගෙන ඉක්මනට ග්‍රවුන්ඩ් එකට එන්න. අනේ හරි වැඩ තමයි ඩැරල්ට වෙන්නේ. පොඩ්ඩක් හිමින් දුවන්න. ඩැරල්. නියමයි සැලි. යස්. දැන් තරග ඉවර වෙන්නත් ළඟ ඇති. මේක තාම හම්බුන්නේ නෑනේ. මටමනේ මෙහෙම වෙන්නේ. මට තේරෙන්නේ නෑ අයියෝ ඔය විදිහට හැසිරෙන්නේ කියලා. ඒක නිකන් ස්පෝර්ට් එකක්. කොල්ලෙක් වගේ නම් කලබල වුණත් කමක් නෑ. මට ඒ සෙල්ලම වැදගත්. සැලි ඔයා නම් හරිම දක්ෂයි. මං කලින් ඉස්කෝලේදී සෙන්ටර් තමයි ප්ලේ කරේ. ඒ කියන්නේ සැලි දක්ෂයිද?
ඔයා හරිම දක්ෂයි. ඒ ටැරල් මේ බලන්නකෝ මේක අර කබඩ් එකේ තිබ්බේ මේක නම් ග්වෙන්ඩලින්ගේ වැඩ එයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද? මං හිතන ටීම් ලිස්ට් එක හදලා ඉවරයි වගේ. පොඩ්ඩක් ඉන්න සැලි ඔයාවත් තේරිලා. වෙල් ඩන් සැලි. ඔයා ඉතින් දක්ෂයිනේ. එන්න යා. එහෙනම් එන්න හරිද මේක හරිම ලේසි. මේකේ පුළුවන් මට ඔයාලා දැන් ඉන්න මට්ටම දැනගන්න. දැන් එහෙනම් ඔයාලට පටන් ගන්න පුළුවන්. ඔයාගේ අත්තකරුණ හරිම ලස්සනයි සැලී. ඔයාලට තව පොඩි වෙලාවයි තියෙන්නේ. හොඳයි. වෙලාව ඉවරයි දැන් නවත්තන්න. එයා කිව්දේ ඔයාට ඇහුන්නේ නැද්ද ඕ ඩැරල් මොකද්ද කරගත්තේ? ඕ සෝරි මං එක හිතලා නෙමෙයි කෙරුවේ. අනේ පේපර් එක. මං හිතන්නේ ඔයාට මේක අපව කරන්න වෙයි. අනිත් ළමයට යන්න පුළුවන්. දැන් ඕනේද? ඔහොම තමයි ගණන් ගන්න එපා ඩැරල් කොහෙද දන්නේ? දැක්කවත් නෑනේ. එයාගෙන මොකටද ඔයාලා වද වෙන්නේ එයා උමනාවෙන්මයි තීන්ත හලාගත්තේ මොකද්ද ඔයා කිව්වේ? මම මොකටද එහෙම කරන්නේ? ඔයාගේ වැඩේ හොර කරන එකනේ ග්වෙන් ඒ චෝදනාව ගොඩක් බරපතල එකක් ඇයි ඔයා එහෙම කියන්නේ දැක්කේ නැද්ද එයා හිතලම කොලේ තීන්ත හලාගෙන කොහමරි ප්‍රශ්න පත්‍රෙත් අය ගත්තනේ ඒකටයි හොර කරනවා කියන්නේ ඔයා එන්න ඩැරල්. අපි ටිකක් එළියට යමු. මෙතන ඉඳලා වැඩක් නෑ. ළමයි මොකද මේ ඇතුළේ සෙල්ලම් කරන්නේ good catch ඩැරල් ඔයා යව ටීම් එකට ගන්න පැමිලා. මොකද එයා ගොඩක් දක්ෂයි. ඒ වුණාට ඉතින් මට තව කෙනෙක්ව ගන්න බෑනේ හැබැයි අතිරේක විදියට ඉන්න පුළුවන් ඔයා කැමතිද ඔයා ඇත්තමද? ඔව් මෙහාට දාන්න. ඔය තියන්නේ. ඔන්න අලගන්න. නියමයි. ඩැරල් ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මම ඔයාගේ රචනාව කියවුවා. ඒක කියවපු එක හොඳයි මිස්. ඉතින් ඒකෙ තිබ්බ ව්‍යාකරණ උක්තාක්‍යත එහෙම ගොඩක් ලස්සනට ලියලා තිබ්බා. ඇත්තමද ඔය කියන්නේ? මගේ එකත් බැලුවද ඇයි නැත්තේ? අපි ඒ ගැන පස්සේ කතා කරොත් හොඳයි ගුවෙන්. මොකද තව ගොඩක් දේවල් තියෙනවට හදාගන්න. අපි බරු ටික තියන්න ඕනනේ. සපත්තුත් හංගන්න ඕන ඔයාගේ. මෙරිලු එන්න. ඔව් මාව සෙන්ට් හිල්ඩ එකට සම්බන්ධ කරනවද අර ක්‍රොම්ලි වල තියෙන කාන්තා පාසල ඔයාගේ කෝල් ගන්න වෙලාව ඉවරයි ගුවෙන්. දැන් සීනියර්ස්ලාගේ වෙලාව. මේ තව ෆෝන් බොක්ස් එකක් තියෙද කෝල් එකක් ගන්න තියෙනවා. ඒතවර තනියම යන්න බැරි වෙයි. දැන් ඔයාගේ ටර්න් එක එනකන් ඉන්න වෙයි. ඩැරල් රිවර්ස් මං ඇවිල්ලා ඉන්නේ. ගෞම මහල ඉවරද? මේ තියෙන්නේ එක ඔයා එක එම්ලිගේ ඇඳේ දාලා. හොඳයි. ඩැරල් ඇත්තටම ඔයා හරි හොඳ කෙනෙක්. ඇයි මං මන්ද තැන්ක මේටරන්
හැබැයි අපි හැමවෙලේම ඔයා ගැන ඇහැගාගෙන ඉන්නු. කැත්රින හැමෝම ඇතුළෙද ඔහු මේට්‍රන් හොඳයි. නිදාගන්න කලින් ඔයාලට පුළුවන් පැයක් පොත් කීවන්න. ලයිට් ඕෆ් කරන මං ආපහු එනවා. කොහෙද ගුවන්? එයා දන්න ඕනි මේ වෙලා වෙනකට කාමරේ ඉන්න ඕනි කියලා. එයා පැනලා ගියාත් දන්නේ. ඇයි එහෙම කරන්නේ? එයාත් හොල්මන් වලට ගොඩක් බයයි. මටත් හිතලා තියෙන හොල්මන් වලින් බේරිලා යන්න. ඒත් මම පැනලා යන්නත් බයයි. කොහොම හරි ඉතින් යාලා ලයිට් ඔෆ් කරන්න කලින් ආවේ නැත්තම් එහෙම මේට්‍රන්ට යාලව අහු වෙනවා. මං හිතන්නේ එයා ගියා විලේජ් එකට. තනින් යන්නේ කොහමද? එයාට කෝල් එකක් ගන්නුවමනා වෙලයි තිබුණේ. මට ඇහුණා එයා සෙන්ට් හිල්ඩවල කාට හරි කතා කරනවා. මං ගිහින් ආව පොඩක් බලන්නද? මේක එච්චර එළියෙන් හොඳ වෙලාවක් නෙවෙයි. බය නැතුව ඉන්න. මට පුළුවන් මේට්‍රනෙන් කලින් ඉක්මනට එන්න. ඕ මාගේ පොඩි තාරා පීපී කෑවා හොට රතු පාටයි ඇඟ සුදු පාටයි මොකද මේ? සෝරි. ඇයි මෙච්චර හදිසියෙන්? කොච්චර වෙලාවක් වගේ ඒද ගමට යනවා? ගමට දුරයි. රොන් ගිල්සන්. මං ඩෙරල් රිවර්ස්. මම මේ මැලරි. ටවර්ස්. ඔයා ඒක ඉන්නේ කියලා මන් දන්නවා. මන් තමයි එහාට එන පාර්සල් ලියුම් එහෙම ගේන්නේ. මේ බයිසිකල් එක පොඩ්ඩකට ගන්න පුළුවන් වෙයිද? නේ මේක ඇත්තටම ලොකු හදිස්සියක්. ඒ වුණත් ඒක මගේ නෙවෙයිනේ. ඔයාට පුළුවන් ද මේක මට කුරියට දෙන්න? ඇත්තටම දැන් නම් මගේ අතේ සල්ලි නැහැ. ඒ වුණත් මං ආව ගමන් සල්ලි දෙන්න. ඔයා බය වෙන්න එපා, මං ඒක අනිවාර්යෙන් දෙනවා. මේට්‍රන් එනවා. ඔයා යව කොහොමරි කතාවට අලගන්න. සැකේ දෙන්න දෙන්න එපා. මේරිලු පොත අනිත් පැත්ත. අනිත් පැත්ත හරවන්න. කිසිම ඇඳක් හිස්ව තියන්න එපා. Good evening girls. මං කියපු වෙලාව හරි. දැන් එහෙනම් ලයිට් ඕෆ්. ඕක කරන්න එපා ගුවෙන් ප්ලීස්. ඔයා පරක්කුයි. මගේ කසින් හැමදේම කිව්වා. එයා කිව්වේ එච්චර හොඳ දෙයක් නන් නෙමේ. මේක කාටවත් කියන්න නැතුව ඉන්න පුළුවන්ද? එච්චර ලොකු දෙයක් මට රහසක් විදියට තියන් ඉන්න බෑ. මොනවද කරලා තියෙන්නේ? ඔයා නම් ඇත්තටම මිස් ක්‍රියලි මට පොරොන්දු වුණා මම කලින් ගිහපු ගමේ ඉස්කෝලෙන් මොකටද මාව අස්කලේ කියලා කාටවත් කියන්නේ නැහැ කියලා. හරි ඒ ඔයා තමයි. මං දැනගත්තා. ග්වෙන්ඩලින් මට ඇත්ත දැනගන්න ඕන. ඔයා මට බොරුද කිව්වේ? දැන් ඒකින් වැඩක් නැහනේ. ඔයා හංගු පුතේ ඔයාම කිව්වනේ. පොත් අයින් කරන්න දැන්. Good night Katrina. Good night, matron. Good night, matron. Sweet dreams. මේට්‍රන් ඔයාගේ කොණ්ඩේ නම් අද ඇත්තටම ගොඩක් ලස්සනයි. හැමදාම ওই විදිහට හදන්නකෝ. ඒ විදිහ ගැලපෙනවා ඔයාට. මං හිතන්නේ දැන් කාලේ ඉන්න අය කොණ්ඩේ හදා ගන්නව ඇත්තේ ඉලෙක්ට්‍රොනික මොකක් හරි අලලා කරන්ට් එක වද්දගෙන. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. කැරුලම ඉතින් කොණ්ඩේ ගහෙන් ගහට අයන් කරගන්නවනේ. ඒ වුණාට එහෙම හැමදාම කරොත් ටික කාලයක් යද්දී
කොණ්ඩේ ගැලවේ. එහෙනම් මේට්‍රන් අපි දැන් නිදා ගන්න. කොණ්ඩේ ලස්සනයි. good night. good night Daryl. පව් එයා ගොඩක් මහන්සි වුණා මේට්‍රන්. කට්ටියම මහන්සි වුණ නිසා ඒකත් ඒමද මගේ කකුල මෙතන රිදෙනවා. කෙන්ඩ පෙරලුණා. හරිම වදයක් තියෙන්නේ. කෝදෙල් දැන්න හොඳයි. thank you. good night ළමයි. good night matron. කිසිම සද්දයක් ඇහෙන්න බෑ දැන්. කෑ ගැහුවොත් දන්නවනේ වෙන දේ. එයා ගියා. නූලෙන් බේරුණේ. ඇලිසියා ඔයාගේ වැඩේ නම් නියමයි. චීන් මොකක්දේ කිව්වේ මේට්‍රන්ගේ කොණ්ඩේ ලස්සනයි කියලා. එයාලා ඉක්මනට එයිද? බය වෙන්න එපා. එයාලා එයි. දැන් ඉතින් වට ඇත්තම කියන්න වෙනවා. ඇයි ඔයා වස් කෙරුවේ? දැන් ඒකෙන් වැඩක් නෑනේ. අපි යන පාර හොයාගෙන යමු. එතකොට කාගෙද වැරද්ද? ඔයාට ඉතින් කොහෙවත් එලිසියා මොකක්ද එයාගේ විශේෂය? මං උත්සාහ කරන්නේ අලුතෙන් යාළුවෙක් හොයාගන්න ගුවෙන්. මම යාට මුලින්ම යාළුවෙක් වෙන කතා කරේ මතකද? ඉතින් ඔයත් මගේ යාළුවෙක්නේ. මං කිව්වේ නෑනේ මං ඔයත් එක්ක තරහයි කියලා. අනේ ප්ලීස් කාටවත් මේ ගැන කියන්න එපා. මං හරි අමාරුවෙන් තමයි මගේ අතීත දේවල් අමතක කරලා ඉන්නේ. මං කැමති නෑ ආපහු ඒ වගේ දේවල් සිද්ධ වෙනවට. මොකක්ද ඒ සද්දේ? ඔයා කලබල වෙන්න ඕනේ නෑ. මං හිතන්නේ බකමූනේ. මේක ගන්න. අයියෝ මේක වැඩ කරන්නේ නෑනේ. දැන් සීතලත් වැඩි වෙනවා. අපි අතරමං වෙලාද? දැන් නම් හොඳටම බරක්කුයි. එයාලා කොහේ ගිහින්ද? එයාලා ඉක්මනින් එයි. මං හිතන්නේ අපි දැන් මේට්‍රන්ට කිව්වොත් හොඳයි. එයාලා අතරමං වෙලත් දන්නේ. කෝකටත් අපි තව ටිකක් වෙලා බලමුකෝ. මෙතන කිසිම සලකුණක් නෑනේ ගුවෙන්. ඒත් ඒ සලකුණ මෙතන තියෙන්න ඕනේනේ. කතාව නවත්ත ගන්න පුළුවන්ද? මේ හැම දෙයකටම හේතුව ඔයා. පොඩ්ඩක් සද්ද නැතුව අහගෙන ඉන්න. අපිට කවදාවත් ඉස්කෝලට යන්න බැරි වෙයි. අපිට මේ කැලේ ඇතුළෙම මැරෙන්න තමයි වෙන්නේ. හරි. ඔයාට සීතල නම් මෙන්න මේක ඇඳ ගන්න. බලමුකෝ එහෙනම්. මේ පැත්තේ තියෙන මුහුද. එහෙමනම් ඉස්කෝලේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ පැත්තේ. මම දාලා යන්න හදන්නේ. පිස්සුදාට පිටිපස්සෙන් නගින්න. මං කොහොමදවත් කැලේට වෙලා ඉන්නද ඕනේ. බය වෙන්න එපා ගුවෙන්. මං ආව අනිවාර්යයෙන්ම ඉස්කෝලේට එක්කන් යනවා. ප්‍රොමිස්. අන්න යාලා අපහු එනවා. පොඩ්ඩක් ඉන්න. මට හරියට පැහැදිලි නෑ මොකුත්. පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. හරි. එයාලා තමයි එන්නේ. අපි යන්. අපි අතරමං වුණා. අනේ දෙයනේ. ඔයාලට මහන්සි පාටයි. මොකොත් ප්‍රශ්නයක් වුණාද? ඔව් ගොඩක් දේවල් වුණා. ඇයි හොල්මනක්ද? නෑ. හොල්මනක් නන් නෙමෙයි. ඒත් ඊටත් වඩා භයානක දෙයක්. මං කිව්වා හරි නේද? මේ අහන්න. හැමෝම හිමින් කතා කරන්න. ගුවෙන්නම් හරිම නිර්භීතයි. ඔව් ඇත්තටම නිර්භීතයි. අපිට හැබැයි ඒක එළපාරදී ගොඩක් සද්ද ඇහුණා. බකමූණන්ගේ සද්දේ රැහැයියන්ගේ සද්දේ ඒවට එයා බය වුණේ නෑ. හරි. මං බය වුණේ නෑ. මට නම් හිතෙන්නේ ග්වෙන්ඩලින් තමයි ඩැරල්ට හොඳ කියන්න ඕනේ.
ටැරල් නැත්තං ඔයා තමත් කැලෑවේ. ඒක ඇත තමයි ගුවෙන් ඩැරල් ලොවා හින්ද ලොකු රිස්ක් එකක් ගත්තේ. ඉතින් ඇයි එහෙම කළේ? ඔයාට වැඩක් නැහැ මට මොන දේ සිද්ධ දැන් වුණා? මොනවද කියන්නේ? ඔයා නම් ඇත්තටම මාර නපුරු ළමයෙක් ගුවෙන්ඩලි. අනිත් එක මෙයාමයි ටැරල්ගේ සපත් දෙකක් ගත්තේ. මං එහෙම කළේ නෑ. ඇයි ඩැරල් කියන හැම බොරුවක් මොවල දැන් ඔක නවත්ත ගන්න. ගුවෙන් මොකක් වුණත් දැන් ඕක නැවතුවත් හොඳයි. නෑ එහෙම නවත්තන්න බෑ. ඔයාලා හැමෝම ඇත්ත දැනගන්න ඕනේ. ඩැරල් තමයි සෙන් හිල්ඩ වලින් අස් කළා තියෙන ළමයා. දැන්වත් දැනගත්තද එයා ගැන? ඔයා බොරු කියන එක නවත්තන්න ගුවෙන්. ඔව් එයා කියන්නේ ඇත්ත. මාව ඉස්කෝලෙන් අස් කළා තමයි. මං ඔයාලට මුකුත් කිව්වේ නැහැ. මෙහෙට එන්න පුළුවන් උනේ මගේ මොකක් හරි වාසනාවකට. ආහා! දැක්කනේ? දැන් හරිද? මිස් ගර්ලින් දන්නවද? හෙට උදෙන්ම ගිහින් මිස් ග්‍රෙලින්ට කියන්න ඕනේ ඩැරල් මේ ඉස්කෝලෙන් අස් කරන්න කියලා. නෑ අපි එහෙම මුකුත් කරන්නේ නෑ. මිස් ග්‍රේඩින් කියනවා නම් එයාට මේ ඉගෙන ගන්න පුළුවන් කියලා. අනිත් දේවල් අපිට වැඩක් ඔව් ඒක නෑනේ. හරි. ඇත්තටම මට නම් වැඩක් නෑ හිල්ඩවලදී මොන දේ වුණත්. මොකද අපි දැන් හිතන්න ඕනේ මෙහෙ ගැන. හොඳයි දැන් අපි නිදාගමු. මට ගොඩක් සතුටුයි ඔයගොල්ලෝ පරිස්සමෙන් ආවට. Thank you. ඔයා මගේ පැත්තේ හිටියානේ. You're welcome, Daryl. මොනවද කල්පනා කරන්නේ? ඔව් දැන් හිතන්න එපා. උදේ කෑමට කලින් අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වේද? ඔයා කැමතිනේ? Good night, Daryl. යන්න එන. Good night Alicia. Good night, Emily. Good night Gwen. Good night, Catherine. Good night, Irene. හොඳට නිදාගන්න මේරිලු.